සුබදාලක් සියලු දෙනාටම වැඩමවදාළ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ මහා සංඝරත්නයේ අවසරයි වැඩමවදාළ ස්වාමීන් වහන්සේලා පිළිබඳව අපේ නිවේදකතුමා ඒ වගේම අපේ දේවර්ධන නිලමේතුමා හැඳින්වීමක් කළා. මම නැවත වරක් ඔබ වහන්සේලා පාද නමස්කාර පූර්වකව මේ අවස්ථාවේදී වැඩමවදාළ සියලුම ස්වාමීන් වහන්සේලා නායක ස්වාමීන් වහන්සේලා පිළිගන්නවා. මට තමයි මේ භාරතූර කාර්යය අපේ කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමිය සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලංකානි මහත්මිය අපේ නිවසට පැමිණලා මට ආරාධනා කරපු වෙලාවේ මට ඒ කටයුත්ත බාර දුන්නා. ඉතින් මට හරි ගැටලුවක් වුණා මේ මොන ස්වාමීන් වහන්සේලාටද මම මේ ආරාධනය කරන්න කියලා. මොකද හේතුව පෙරහැරවල් ලංකාව පුරා එදා පරිඥාන පුරා හැම තැනකම පෙරහැරවල් ආරාධනා කළොත් එතා මට කිවිලා නැත්තම් අපි ආගමනින් ඒ පෙරහැරවල සහභාගී වෙන කතිය තිබුණා. ඒ නිසා ආරාධනා කරන්න කියොත් මේ ශාලාව පිළිවෙත ස්වාමීන් වහන්සේලා ආරාධනා කරන්න වෙනවා. ඒ නිසා මම විශේෂයෙන්ම තෝරගත්තා අද අපේ ශ්‍රී ලංකා භූමිය තුළ අපිට අපේ අදා සහභාගී කරපු පෙරහැරවල් වල සම්බන්ධ වෙච්ච ස්ථානවල අපිට අමතක කරන්න බැරි පෙරහැරවල් කරපු ස්ථානවල නායක ස්වාමීන් වහන්සේලාට ආරාධනා කරන්න ඕනේ කියලා. ඒ වගේම මගේ පියා අධ්‍යාපන ලක්කු විද්‍යාලංකාර පැලියුරු විද්‍යාලංකාර පිරිවෙනේ නායක හඳුන්වන්නත් ආරාධනා කරන්න ඕනේ කියලා මම හිතුවා. ඊළඟට අපේ විහාරස්ථානයේ අපිට අමෙලේ උඩට සැපට ඉන්න අපේ සියලි නායක හඳුන්වෝ ඒ උන්වහන්සේට ආරාධනා නොකර මට ගමට යන්න බැහැ. මොකද මම ළඟ කියන්න ඕනේ මේ අපේ මේ හඳුන්වන්ට නැතුම් කොමේ ඉඳලා දැන් මාව මෙතෙන්ට වැඩමෙව්වේ නැත්තේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට අපේ ගම්පහ සාම්‍යහාරය අපේ හඳුන්වෝ නායක හඳුන්වෝ උන්වහන්සේ ඉතින් අපිට ලැබි මොකද උන්වහන්සේ ගාව ඉන්න දැන් අලිපැටියා රජයෙන් උන්වහන්සේගේ ගුරුහාමුදුරන්ට බාර දුන්නාට පස්සේ අපේ සෝමසිරි හාමුදුරුවෝ ඒ කාලේ වැඩ හිටියේ ජපානයේ. ඒ නිසා උන්වහන්සේට මේක රැකබලා ගන්න අපහසු නිසා මගේ පියාට කිව්වා මේ ඇතා බලා ගන්න කියලා. ඊට පස්සේ ඒ ඇතා මට මගේ පියා කිව්වා මේ ඔයා මේක බලලා දෙන්න කියලා. ඉතින් මට තමයි මේ වගේ පැවතුනේ අවුරුදු 22ක් කිසිම ආමුදුරන්ට කිසිම ශබ්දයක් වුණේ නැහැ. කිසිම මිල මුදලක් ගෙවෙන්නේ නැහැ කරන්නේ නැතුව අපි ඒ කටයුත්ත කරලා දුන්නා. ආමුදුරන්ට හොඳ ලස්සන අනිපටියේ ගම්පහේ ඉන්නවා. උන්වහන්සේ ඊට පස්සේ වැඩියෙන් පස්සේ මම කිව්වා දැන් නායක හමුදුර මේක බාර අරගෙන කරන්න කියලා. එතනින් අපේ ගෙදර තිබුණ අලි සම්පත එතනින් අවසන් වුණා. අවුරුදු 100ක ඉතිහාසයක් ඇති අලි සම්පතක් අපේ ගෙදර තිබුණා. මොකදවත් ඒ අවසන් වුණේ නැදුම්මේ අම්ති රාජ්‍යයක්. අපි පොඩි කාලේ අලි 8 දෙනෙක් විතර ගෙදර හිටියා. මම මේ ඉතිහාසය කියන්නේ ජීවර්ධනතුමා සියලුම දේවල් ප්‍රකාශ කළා. නමුත් මේ ගුණපූර්ණයක් වශයෙන් මම කිව්වේ මේවා මේ සමාජයේ දැනගන්න ඕන දේවල්. මොකද අපි පෞද්ගලික කාලය තුළ
මාධ්‍ය වලින් නොයෙක් විට මාව ඉන්නගෙන නොයෙක් විට දැන් ඊයේ පෙරේදා ඊයේ රෑ වුණා මට මුලකථන නමුතු වෙනවා ඔබතුමා වොයිස් කට් එකක් දෙන්න. ඉතින් මට ඔය අපි අලියගුවා මිසක් අපිට වොයිස් කට් කියලා මුලක් නැහැ. ඉතින් මොනවා කියයිද දන්නේ නැහැ. මේ ඒවා ඊට පස්සේ වැරදුනොත් එහෙම මුළු ලෝකෙටම යනවා. ඒක හරි බයයි. ඒ නිසා මම කිව්වා මේ කියන දෙයක් මෙහාට ඇවිල්ලා කියන්නම් ඒක රෙකෝඩ් කරගෙන ඕන දෙයක් කරගන්න කියලා අපිට කතා කරන්න බැරිකම නෙමෙයි. නමුත් ඇත්තටම ඇතාගේ නිර්මාණය දකින තුරු මම හිතාගත්තා ඒක මැඩම්ලා කියනවා. ඇතා අපේ නිවසේ ගේට්වෙන් ඉඳලා ඉස්සර පස්සේ මොකද මේ ඇත්තටම මේ සතාව බාර දුන්නේ මේ අපේ ජීවන නිර්මාණ තමයි මේ වගකීම් බාර දුන්නේ එදා. ඊපස්ව රජයේ සම්බන්ධකත් අපි ඇති කරගත්තා. එදාම අපේ සුනිල් වීරසේකර අපේ මේ හිටපු බස්නායක නිලමේතුමාගේ සම්බන්ධයතු ඒ වගේ පීටි රජය සමග සම්බන්ධ කරගෙන ඒකත් ඇති කරගත්තා. ඇත්ත වශයෙන්ම මගේ විශ්වාසය තිබුණේ ඒ නිලමේතුමාගේ. මොකද අපිට එකතු වෙලා මේ නිර්මාණය කරන්න බැරි කමක් නැහැ. මොකද අලියත් වෙන මිනිස්සුන්ට මේක හදාගන්න බැරි කමක් නැහැ. එහෙම නෙමෙයි. මම කල්පනා කළේ මොනෙක් විදිහට මේ සතාව සංරක්ෂණය කරන්න ඕනේ කියලා. ඒ නිසා අපි අපේ පවුලේ කතා වෙලා මේ විදිහට කළා. ඉතින් මම මේ ආරාධනා මම ඉස්සෙල්ලාම මේ පුණ්‍යානුමෝදනා කරන්නේ අපේ නායක ස්වාමීන් වහන්සේලාට මේ අපේ ආරාධනය පිළිගෙන මේ අවස්ථාවට සහභාගී වී මේ දක්වා වැඩ ඉදීම පිළිබඳව උන්වහන්සේතු කාරණා තියෙද්දි තමයි මේ වැඩ ඉන්නේ. නමුත් උන්වහන්සේලාට අපේ වමතක කරන්න බැහැ. අලි නැති වුණාට උන්වහන්සේලා අපේ වමතක කරන්නේ නැහැ. ඒකට ගලමුණ දන්නා පිරිසක් තමයි මේ ස්ථානයට ආරාධනා කළේ. ඒ නිසා මුලින්ම නායක ස්වාමීන් වහන්සේලාට නැවතත් පුණ්‍යානුමෝදනා පූර්වක අපේ නමස්කාර පූර්වක පුණ්‍යානුමෝදනාව කරනවා මේ අවස්ථාවට සහභාගී වුණා. ඊළඟට මේ අවස්ථාවට සහභාගී වෙන අපේ ඉනිදුම සුනිල් සෙනවි අපේ මහාචාර්යතුමා ඒ වගේම වර්තමානයේ බෞද්ධ සංස්කෘතික කටයුතු සහ බුද්ධ ශාසන අමාත්‍යතුමා එතුමා අද තමයි මම නිල වශයෙන් ඔබතුමාව හමුුනේ අතට දුන්නේ. එතකල් මගේ කිසිම සම්බන්ධයක් තිබුණේ නැහැ. නමුත් එතුමා මට සැලකලා ඔබතුමා මට හම්බෙන්නුනා තිබුණා කියලා. ඒ ආදරය ඉතාමත් ගෞරවයෙන් ඔබතුමාව මම පිළිගන්නවා. මොකද ඒක තමයි මේ සිංහල මිනිස්සු ආදරෙන් කතා කරන්න ඕනේ. එදා හම්බුණ අවුරුදු ගානක් ආශ්‍රය කළා වගේ ඒ හැඟීම දෙන එක තමයි වටින්නේ. අපි අර ගංගාරාමේ ගියාම පිළිතුරුන් බඳිනවා. දැන් මම ආරාධනාවට ගියාම අපේ නායක හමුදුර ඇවිල්ලා ඉන්නේ ඉඳන් තමයි ඇතිදරු ආලාමි එන්න මේ කාර්යයේ දැක්කේ කිව්වා. ඒ වගේම අපේ කෝට්ටේ නායක හමුදුරත් එහෙමයි. අරන් ගිහින් මාලිගාවට එක ගිහින් අරලුව ආචාර කරනවා. එහෙම ගියේ. ඒ වගේම තමයි සද්දාවත් ගියාමත් එහෙමයි. ඒ වගේ අපි ඉතාමත් මේ අර අලියා නැති වුණාට පෙරහැර තියෙනවා. පෙරහැර තිබුණාට අලි නැතුව පෙරහැරවල වලින් වැඩක් නැහැ. නමුත් අතීතයේ මතක තියෙනවා. දැන් ඒ වගේ අපේ අලි නැති අලි හිමියෝ මෙතන මොකක්ද කියනවාද අපේ නිලමේතුමා කිව්වා. ඒ නිසා මේ අවස්ථාවේදී මම එතුමාව ඒ වගේම අපේ මම හිතන්නේ ලේකම්තුමා සතුම්ගමේ අපේ ඇතා ගෙදර බැඳලා හිටියදී ගැටෙන් ඇවිල්ලා බලලා තිනවා මේ ඇතාව. ප්‍රින්ස් සේනාධිර කිව්වහම මට මතක් වුණේ මේ සේනාධිර මහත්තයා අපි හම්බුනේ ඥාති. එතුමාගේ අක්කගේ ගෙදර ඉඳලා ගැටෙන් ඇවිල්ලා ඇතා බලලා කියලා පොඩි කාලේ.
ඒ වගේ දෙවුවා මේ සම්බන්ධතාවය ඇති වෙන්නේ අපිට මේ වගේ අවස්ථාවකට ආපුවම නැත්නම් අපි කිසිම දැනක ගිහිල්ලා අලිලන්දවත් ඒ වගේ දේවල් වල අපි රාජ්‍ය මට්ටමින් ඒවට කිසිම කරන්නේ නැහැ. අලිලියෝ කියන්නේ ටිකක් ආඩම්බර මිනිස්සු එකක්. ඉතින් ඒක පස්සේ ඥානසිරිතක් නැහැ. ඉතින් එතුමන්ලාට ඕනේ නම් අපි ඒව සම්බන්ධ කරගත්තාම අපි අපේ සේවය ලබා දෙනවා. නැතුව අපේ ඇති වැඩක් දෙන්නේ අපි වෘත්තිකයෝ වශයෙන් මම වෛද්‍යවරයෙක්. මගේ මේ තහනතාවක් මට මේ කියන්නේ මට දේශපාලනය පිළිබඳව එතකොට මට රාජ්‍ය පාලනය පිළිබඳව ඒකට මට දෙකින් නැහැ. ඒ නිසා අර බැරි වෙන දුකරන් අපලෝකියෝ වගේ මේ කරන්න පුළුවන් ඇටේ තමයි අපිට අලි හදන්න පුළුවන්. හැබැයි ඒ වුණත් මම මේ අවස්ථාවේ දේවතුමා කිව්වට මට නම් අලි පාවිච්චි පස්සේ මගේ දරුවන්ට මේ පීඩනය දෙන්න මම කැමතියි. හරි අමාරු වෙනවා. අපිට අර අවුරුදු 100ක් තිස්සේ අපි ඉපදෙනකොට අලිනකොට අපිට ගාණක් නැහැ. මේ අතන නැතුව ගියාට පස්සේ තමයි තේරුනේ අලි හැදීම කොච්චර අමාරු වෙනවද කියලා. මම ඒකට හේතුව මම පසු කියන්න. ඊළඟට මම අපේ කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකතුමිය සරුජා මහත්මිය කැටිනේ වගේම අපේ ලංකාවේ මහත්මිය ඒ වගේ මේ නිලධාරි මණ්ඩලයේ සහාය සියලුම දෙනා ඒ වගේම මේක නිර්මාණය කරපු මේ තමල්කා මහත්මිය ඇතුළේ කාර්ය මණ්ඩලය. ඉතින් අද මේ සත්‍යය මේ වගේ ඉලක්කන්ද ඔබලා වෙච්ච මහන්සි පිළිබඳව. එතකොට ඒ සංරක්ෂණය කරන්න අවශ්‍ය කරන පරිසරය හදපු අපේ කුරුපිල මහත්තයා කොරගෙදර අපේ කුමාරපේලි මහත්මිය හැමදේම මතක් කරගන්න එතුමා තමයි අභියෝගේ භාරගන්නේ. කොහෙද ඒ එතුමාට ඇති ඥාතිත්වයේ තියෙන මතක තමයි මේ මිහිකම් කළා තියෙන අනිත් කොටස. දැන් හැම විතරනේ මේ අරන්ති. එතකොට ඒ සඳහා කටයුතු කරපු ඒ පිරිස. එතකොට විශේෂයෙන්ම මම අද මගේ කනගාටුවක් තියෙනවා සහ අපේ සහෝදරයන්ගේ. මට සහෝදරයෝ දෙන්නයි මේ අක්කලා දෙන්නයි නංගිලා දෙන්නයි මගේ පවුලේ මුලින්ම මගේ පියාට සහ මාවට ඒක කරුවෝ. අපි ඔක්කොම අපේ දෙයක් වාගේ තමයි ඒක රැකගෙන කටයුතු කළේ. ඉතින් අපිට මේ මම නම් මේක රුපියල් 65000 කියලා මම ගත්තේ නැහැ. මේ අපිට පරම්පරාවෙන් ලැබුණ වගකීම්. අර මිනිසුන්ට තියෙන මේ වගකීම් සහ යුතුයකම් කියලා. ඒකෝට අපේ නේද නායකවරුන්ට ಭಾರತೀಯ දෙවියන් වගකීම් සහ යුතුයකම් අපේ ඥානිතර නායකවරු ಭಾರತೀයලදී දේවල් වැඩි දියුණු කරලා ඒ ඉදිරියට ගෙන යනවා. ඒකනේ අපි කරන්නේ. අපි නතුව මේ අපි කියලා දීගත්ත දේවල් නැහැ. එතකොට ඒ දුන්න වටිනා වස්තු රටට ප්‍රයෝජනවත් විදියට ලෝකයට ප්‍රයෝජනවත් විදියට මිනිසුන්ගේ ආදරය දිනා ගන්න විදියට කටයුතු කිරීමේ ක්‍රමවේදයක් අපි හිතලා තිබුණා. මගේ පියාත් මට කියලා දුන්නා. ඒ නිසා අපි ඒක කරගෙන ගියා. එච්චරයි මේ අලි හැදීමේ තිබුණේ. ඒකට අපි අලි බස්සුන් නැහැ කියා පොඩ්ඩක් වගේ බස්සුන් නැහැ. ඊට කලින් බස්සුන් දෙලා කීප දෙනෙක් හිටියා. නමුත් අවසානයේදී මේ ප්‍රසිද්ධියටපත් උනේ මේ තත්ත්වයටපත් උනේ මේ දළදා මාලිගාවේ මේ කරඬුවට මන්නේ. නැත්තම් ඒ කාලෙත් අවුරුදු ඊට කලින් අවුරුදු 30ක් විතර අපි ගාව යතා හිටියා. ඔය යනවා ඉතින් පාරේ. ගාඩුත් නැහැ මොකවත් නැහැ. ලන්තෑරුත් කරගෙන ඔය කාට දෙවි ආප්ප කකා ඔය මිනිස්සු ඔය ඒගොල්ලෝ ග්‍රහවල ගියේ. දැන් තමයි මේ පස්සේ මේ මට ඇත්තටම මම මේ කියන්නේ මට කරදරයක් වුණා ටෙලිෆෝන් කරලා කියලා සමහර කාන්තාව රණ්ඩු වෙනවා මග මොනෑරකට. ඊවල මේ අපේ ගෙදර නවත්තන්න ගාලා අපි ඇයි එහෙම කළේ නැත්තේ ඇයි එහෙම හිතුනේ නැත්තේ මේ වාසුන් නැහැ යනවා කියලා කියන්නේ අනික් ගෙදරට කොහොම කිව්ව රණ්ඩු ඊවල. ඒ තාත්තටපත් වුණා මේ සතාව. ඉතින් මම ඕවත් බේරගෙන බොහොම මේ කල්පනාවෙන් මේ වැඩේ කරගෙන ගියා. ඉතින් ඒකට සහයෝගය දුන්නා මේ අපේ අලියතුන් ආම්පුතුන් මේ ඇවිල්ලා ඉන්නවා.
ඒ සියලු දෙනාම මත් පිළිගන්නවා. ඒ වගේම ඒ කෞතුකාගාර දෙපාර්තමේන්තුවට මම මට ආරාධනා කිරීම පිළිබඳව මේ කටයුත්තේ හිමාවක් දක්වලා අද මේ ඉදිරිපත් කිරීම පිළිබඳ ඔබතුමාලාට තීන්දුව දෙනවා. ඒ වගේම මෙහි නිර්මාණය පිළිබඳව කතා කරනකොට මට එක්තරා විදියට කනගාටුවක් ඇති වෙනවා කියලා මම කිව්වා අද දිනේ. මොකද මේ සතා නැතිවීම පිළිබඳව. ඒ වගේම අර නිලමේතුමා කිව්වා වගේ සතුටකුත් ඇති වෙනවා මේ සතා නැවත ප්‍රතිනිර්මාණය කිරීම පිළිබඳව. ඒ කියන්නේ නැවත ඉපදුණා. නැති වුණා අවුරුදු 4කින් ඉපදුණා. ඉතින් ඒකේ මම හිතන්නේ නැත්තේ හුස්ම වැටෙන එක විතරයි. දැන් මේ බලපුවම හුස්ම වැටෙන්නේ ඉච්චරයි වෙනස. එතකොට මම සතුටු වෙනවා හුස්ම වැටෙන්න හදපු නැති එක. මොකද හුස්ම වැටෙනවා නම් ආයෙ කරන්නේ. ඒකට ආයෙ ප්‍රතිනිර්මාණය කරන්න ඕනේ. ඒ නිසා හුස්ම වැටෙන්නේ නැතුව හදපු එක ගැන මම මේ කණ්ඩායමට ස්තුතිවන්ත වෙනවා. මොකද එතකොට මැරෙන්නේ නැහැ. අවදා හරි මේ ගොඩනැගිල්ල තියෙනකල් මේ නිර්මාණය තියෙන්නේ. ඒ නිසා මේ කවදාකවත් මේ නිර්මාණ වලට හුස්ම දෙන්න එපා. මම කියන්නේ ඒකයි නිර්මාණකරුවන්ට හුස්ම දෙන්න එපා. ඒක ඉතුරු කරගෙන ඉතුරු ටික දෙන්න. ඒ හුස්ම නැතුව අනික ඔක්කොම දීලා තියෙනවට මම මේ කාර්ය මණ්ඩලයට මම නම් ඉතින් විතර කියන්න බෑ. ඔබතුමාලාට තුමියන්ලාට ඊටම පිසිද්ධ වෙනවා මේ නිර්මාණය කළා. ඒ වගේම අපේ නිලමේතුමා සඳහන් කළා මේ හීලා අලිය කියනවාම අලි වාසුනේ කෙනෙක් හාමුදුරෙක් ඉන්න ඕනේ. ඒක ඇත්ත. ඊට පස්සේ තව ඉන්න ඕනේ මේ අලි බලා ගන්න රැකවල. අලි වාසුනේ කෙනෙක්. මම කියන්නේ ඊටත් එහා ඉන්න ඕනේ. මේ ඉන්න අලි හාමුදුරුගේ මේ අලි හාමුදුරුනේ තවලට විතර නැහැ. ඊට පස්සේ මේ අලි ටික ගෙදරට දාන්නකොට මුන් කන්න නැතුව සමහරට මිනිසුන්ට කන්න නැතුව මැරිලා යන්න පුළුවන්. ඒ නිසා මේ ගෙදර තමන්ගේ භාර්යාව කියන හරියට සහායයක් දුන්නේ නැත්තම් කවදාකවත් අලි හදන්න බෑ. ඒගොල්ලෝ අපිට කන්න දෙන්න බෑ. අපිට මෙච්චර උයන්න බෑ. අපේ ගෙවල් වල හත්ති මුත්ති හැම වෙලේම පිළිලා ලිපට කිඹර දාගෙන ඔය තැම්බිලා ඉන්නේ අද මේ පාරක ගාගෙන පොල්ලේ දාගෙන ආවට හරියට මහන්සි වෙනවා. මේව ගෙනියන්න. පන්සල් වල අපි හම්බුරුවා වගේ තමයි. අමදින්න කෙනෙක් නැහැ. නමුත් කියන පන්සල් හරි ලස්සනයි. අමදින්න කෙනෙක් නැහැ. ඒ ටික කරන්න බලනකොට නායක හම්බුරුවා අමදින්න නැහැ. උදේට පාන්දර යනකොට පන්සල්ට බලන්න වැඩි. ඔය හවසට ලස්සනට තියන්න උදේට කරන වැඩ. ඒ වගේ තමයි ගෙවල් වල. ඉතින් අපි මේ අපේ රසාවලට යනවා. මේ මිනිස්සු අහන්න වෙනකොට බීරන්නේ. ඊට පස්සේ හන්ද ටික දෙන්නයි. ඊට පස්සේ ගෙද ගමේ ගියාම දවස් 5කට 6කට ඉන්නේ. අලි බලන්න ඕනේ. ඉතින් මේ මම අද ඩ්‍රයිවරුත් එක්ක ආවා. මේ මිනිස්සේ මාගාව අවුරුදු 80 දැන් 1984 ඉඳලා ට්‍රැක්ටරේ එළවලු. කරේම දවසකට කිලෝ 350 ගානේ පිටුල් කොට පොල් දාතු ඇත පිටුමයි කරේ. ඒ අවුරුදු 40 30 ගානක් විතර. අසුතුනේ. ඉතින් එයාත් බලන්නේ මේක. ඉතින් ආවත් එක්කව. ඊළඟට පාසු නැහැ දෙන්න කිව්වා. එයා ගමේ ඉන්නවා දැන් සුවසේ. අලි වගේ කීමකුත් නැහැ. මාලිගාවෙන් බලා ගන්නවා, මාත් බලා ගන්නවා. ඉතින් එයාට හොඳයි. මොකද යාළුවේ නැපින්නයි, වස්තුවේ බයින්නයි ඕන්නේ. අන්තිම ආයි යන්නත් එපා අලි බලන්න. නැත්නම් ගලියාම වෙන්නේ ආයි මේ මඩ කන එකයි, මේව කන එකයි, පාරේ දෙවිදින එකයි, කුටි කන එකයි අලිගේ මොකද උවවෙන් දෙපා දැන් ගෙදර දෙලා සත්‍යෙන් ඉන්න කලානේ හොඳට. මොකද සාමාන්‍යයෙන් අර කියන්නේ ජනාධිපති වුණාට පස්සේ ආපහු ගිහිල්ලා മന്ത്രി වෙන්න ගිහිල්ලා නැහැ. එතෙන්දී අසාධින් ඕනේ. ඒ වගේ මම කිව්වා මේ ඉහළම තලයේ යථාබලවට පස්සේ ආයෙ ගිහිල්ලා කුටි කටුන්ගේ අස්සේ ගිහිල්ලා හිඳු පාරවල් වලටයි හදන්න යන්න එපා. මේ ගෙදර කියලා කාලමිට ඉන්නවා කියන්නේ. මේ මිනිහත් එක්ක විදියට අහගෙන තවත් ඉන්නවා. දැන් අද වොයිස් කට් නැහැ. මොකද මගෙන් අහලා තමයි වොයිස් කට් කියන්නේ. මම කියන්නේ වොයිස් කට් දුන්නා නම් ඒගොල්ලන්ට කියලා කරගන්න මම එහෙම නැහැ ඕවා ගැන බලන්නේ. ඉතින් යා ඒ විදිහට ඉන්නවා. අපි
ඒ නිසා මේ බරක් හරක් නැතුව දැන් මේ කටයුතු ඒ නිසා එතුමාත් ආවා අපේ අලිහාමුදුරුත් ආවා. එතකොට ගෙදරින් අපේ මේ සහෝදරයෝ ටික ගෙදරින් නැති ඒගොල්ලෝ තමයි යුවා ඔක්කොම රැකලා ගත්තේ. ඊට පස්සේ මගේ භාර්යාවට පස්සේ එයාට පාර දුන්නා නේද? එයා ඩ්‍රයිවරුන් නැති එක්ක යාට තාපිට පස්සට ගිහින් ඔක්කොම අනුසුද්ධ බුද්ධ කරන්නේ ඔක්කොම කරනවා. දැන් ඉන්නේ කිව්වා යුද්ධයට ආවෙත් නැහැ මෙතන මේ එතලා ඉන්නවා. ඉතින් ඒ කියන්නේ තමයි මේ අපේ වැඩ කටයුතු කියන්නේ මම මේ කිව්වේ තිරේ පිටපස්ස කොටස. ඌවා කවුරුත් දන්නේ නැහැ ඌවා පතරවල වැටලත් නැහැ ඌවා එතරගෙන සඳහන් වෙලත් නැහැ. ඒ නිසා මේ සියලු දෙනා පැමිණ සිටිනවා. ඉතින් මට හරියට ආරාධනා කළා නම් Facebook එකට දැම්මා නම් ඕන නැත්නම් ජනමාධ්‍යවල දුන්නා නම් මේ කොළඹ පිරෙන්න දෙනගේ ඉන්නේ. මේ අතාවෙන්නේ. ඒ තරම් ජනප්‍රිය සතෙක් නේ. ඊළඟට ආමුදුරු මේ භූමිය පිරෙන්න වැඩමින්නේ. ඉතින් මොකවත් නොකරේ තාම සීකිට පිරිසක් සමාජයට මේ වැඩසටහන දැක්කාම සමාජයට මායික තරහ වෙයි දන්නේ නැහැ. ඒ තරහ වුණත් මම උපේක්ෂා සාගතව ඉන්නවා. මොකද මට වෙන කරන්න දෙයක් නැහැ මම අසරණයි. ඒ කියන්නේ මේකත් මොකද කෞතුකාගාර දෙපාර්තමේන්තුව තමයි මේක අයිති දෙන්නේ. මේ මට කිසිම දෙයක් නැහැ මට තිබුණේ ටිකක් බෙදන එක විතරයි. ඉතින් මම ඒක තෝරාගත්ත ඉස්සෙල්ලා දෙවුවා. ඉතින් ඒකට තේරුම් නැතුණාට දුක් වෙන්න එපා මම මේ අහගෙන ඉන්න අය කියන්නේ රටේ ලෝකේ මේ කරන්න පුළුවන් සීමාවක් තියෙනවා මෙතන ඉන්න කඩාරු. ඉතින් ඒ නිසා මම ආපුවාම කිව්වා මේ තරම් විතර ප්‍රමාණයක විසින් මාන්තිය කිව්වොත් අපිට මොනවද කරගත්තේ කිව්වා. මෙතන තියෙන ඉන්න කඩ ලිමිටයි කිව්වා. මම ඉතින් ඕවා අහලා මේ විදියට කළා. ඉතින් කාට හරි කියන්න බැරි වුණා නම් මම සමා වෙන්න. ආම්දුරු රමණා වෙන්නත් එපා. තෝරාගත්තේ මේ විදියටයි මම. ඉතින් ඊළඟට ආරාධිත අමුතුත් එහෙමයි. මේ වැඩසටහන සහභාගී වන සියලු දෙනාට, ඒ වගේම මාධ්‍යවලට, ඒ වගේම රජයට වර්තමාන රජයක පාරාරගෙන කළා. ඇතාට ආරක්ෂාව දුන්නා පෞද්ගලික රජවලදී. ඒ වගේම මේ ඒ කියන්නේ හමුදාවේ මේ හමුදාව, ශ්‍රී ලංකා යුද හමුදාව, එතකොට මේ විශේෂ කාර්ය බලකාය, ඊළඟට ශ්‍රී ලංකා පොලිසිය ආදී වශයෙන් ඒ අය බලාගත්තා. දැකලා ඇති අර පිටුවල අපේ ඇගේලේ නැහැ මේ දත් එක්ක යන්නේ. ඉතින් මේක කැහැවුනේ. පුදුම සතේ. නැත්තම් ගහනවනේ දෙකක්ද? කිසි දෙයක් නැහැ. එයා දන්නවා ගමන යනකොට ආඩම්බරයට අර ගාඩ් එක පිට යන්නේ. ඉතින් ඒක සැලැස්සුවේ ඉක්තෑපාන ධම්මා ලංකාත්නායක ගමන. ඔය බණ්ඩාරගමදී ඇක්සිඩන්ට් එකක් වෙන්නකින් ඒක දැකලා ඒ උන්වහන්සේ මට කතා කළා මේ රාලහාමි ආරක්ෂාව ලබා දෙන්න වෙනවා මේ මෙතුමා කියනවා කොහෙද කියන්න කොහොමද ඒක දකිනවා නම් මේ නරකයි කියලා ඒ ගමන අපිට නවත්තන්න බෑ පයින් යන එක වාහන වල යන්නේ ප්‍රතිපත්තියක් වශයෙන් ඒ නිසා ආරක්ෂාව දුන්නා කමන්නේ එහෙමයි ආරක්ෂාව ලැබුණා. ඊළඟට 2020 මුද්දරයක් නිකුත් කළා. ලංකා ගැසට් පත්‍රයෙන් පාර්ලිමේන්තු ගැසට් පත්‍රයක් නිකුත් කළා ජාතික වස්තුවක් හැටියට. ඊළඟට ශ්‍රී දරණාමාලිකාවේ අවුරුදු 13ක් කරඩුවට මෙවුවා සදාතුන් කරඩුව මේ නොකඩව. ඒකේ ක්‍රෙඩිට් එක කියන්නේ අපේ නිලමේතුමාට මොකද එතුමා ඒක නිර්භීත තීරණයක් කරගෙන කළේ. නැත්නම් වෙන ඇත්ත තරහක් තුනා අපේ අනිවාසුන් නැක්ක. මොකද මේ ප්‍රශ්නේ තමයි හැමදාම දෙන්නේ මේ කියලා අර එහෙම කියන කට්ටියක් දෙකිය. ඉතින් මොකද කරන්නේ? වාසනාව කියන එක නැති කරන්න බැහැ කියන්නේ. ඒ නිසා එදාගේ වාසනාවට ඒක ලැබුණා. මොකද සමාජයට තමන්ගේ භවගාමී ජීවිතයේ අවසාන ආත්මය වෙන්න පුළුවන් මේ සතෙක් කියලා උපදින. ඉතින් එහෙමයිට ඒක ලැබෙනවා. ඉතින් කාටවත් ඉරිසියා කරන්න ඕනේ නැහැ තමන්ට ලැබුණේ නැහැ කියන්නේ. ඒකට පින තියෙනවා. ඉතින් ඒ පින එදාටත් ලැබුණා අපිටත් ලැබුණා. අපි ඉතින් බොහොම උපේක්ෂා සාගත වෙටි අපිට දුවිතියක් කියලා දාලා තිබුණා කියලා වෙනත් තිබුණා කියලා මගේ ඉතින්ම මට ලොකුමක් හිතට නැහැ. මම වෛද්‍යවරයෙක් මම ලෙඩ සනීප කරනවා. මෙවුවා මේ හැම වෙච්ච අපේ වගකීම් සායුතුකම් මේවා අපි ඉස්තර වෙලා ඒ කියන්නේ අපිට වෙනකුනේ මේ අපි ගත්ත තීරණේ හරි පළමුවම මේ දෙයක් කරනවා. ඒ නිසා තවත් විශේෂ කාරණයක් තියෙනවා කියන්නේ මේ අපේ පොලිස් වස්තුන් නැහැ මේ කාටවත් දුරු කරන්නේ නැතා ගෝලයක් නැත ඔය ගියාට පස්සේ ඔක්කොම ළඟට යන්න බෑ නැතා කැමති නෑ මෙයා විතරයි ඕනේ අර භාර්යාව ස්වාමි පුරුෂයා වගේ මාර වැඩක් මට උනේ
මම ඉතින් ඇඟේ ලේ නැහැ පෙර හැරෙන්න ගිහිල්ලා ඉවරනකල් සාමාන්‍යයෙන් මේ නිකන් කිරි වැටිලා වගේ තියෙනවා. ඒතර ගුණ වෙලාවේ කෝල් එකක් එන්නේ කියලා. ඉතින් මම හැම වෙලේම කියනවා පොඩිතෝක මේ කවුරුන් කුරුදු කරන්න කෝකට ඔයාලා එතන හෙන්නෝ දීලා යාට බලාගෙන ඉන්නේ හැකියි. හදිස්සියේ බඩේ යනවා කැඳුන අමුණක් කැඳුන කොහොමද මේ සරදා මාලිකාව පෙරහැරවට මම කන්තු වඩම් මොනවාරි කාලාම කිසි දෙයකට බය වෙන්න එපා මට මොකක්ද එන්නේ. ඕම් කියපු කතාව. ඉතින් මම මේ විශ්වාසය තියලා ඒක කරගෙන ගියා. ඇත්තටම තා නැති වෙන කල්ම එහෙම දෙයක් උනේ නැහැ. මගේ වාසනාව. මගේ කේන්දරේ තියෙන්නේ හොඳ. ඒ නිසා මේ ඇතා නියමානුශාසකීය වල නැතිව ගියා. නැතුව අකාලේ මේ ගියා නෙමෙයි. මොකද ශරීරයේ විශාලයි බර වැඩි හෘදේ වස්තුවට අමාරුයි. අවසාන වතාවේ මම අදයි ඒක කියන්නේ නුවර පෙරහැරට ගිහින් එනකොට කඳුරගෙනකොට පොඩි හදියක් තිබුණා. වතුරේ නිදාගෙන නාවල නැගිටිනකොට නැගිටින්න අමාරු ගතියක් තිබුණා. ඒ වුණාට වයසත් එක්ක හෘදය දුර්වල වෙන නිසා වෙන දෙයක්. ඒ නිසා මරණය සිද්ධ වුණේ හෘදයාපාදයක් කියලායි අපි තීරණය කළේ. ඉතින් ඒ නිසා ඒ නැති වුණත් නැවත වරක් හුස්ම නැතුව ආයෙ ඉපදිලා ඉන්නවා. ලෝකේ ඉන්න හැම කෙනාටම ලංකාව වාසී සියලු දෙනාට බලා ගන්න පුළුවන්. අපිටත් ලොකු සතුටක් අපි යම් කිසි දෙයක් රටට ලෝකෙට කළා කියලා. අනික මේ කෞතුකාගාර දෙපාර්තමේන්තුව නැත් වෙලා ඉන්න දැන් තව ටික දවසකින් බස් පිටින් මෙහාට එන්නේ. ඒකෝද අපි ඒක දන්නා ඒ වයිබ් එක කියන මේ ඉල්ලීම ඒකෝද අපිට දැනගෙන යන්න බෑ කවදාද මේක දකින්න කියලා. ඉතින් මම කිව්වා නෑ මේක බාර දෙලා තියෙන අහවලුත් ඒ නිසා බයෙන් නැහැ. ඒ නිසා සියලු දෙනාටම මේ කර්තව්‍යයේදී සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් මම හිතන්නේ මම පිළිගැනීමේ කතාවත් මම ස්තුතිය එක්ක මම සියලු දෙනාටම මම ආමන්ත්‍රණය කළා කියලා මම හිතනවා. ඉතින් මේ කාලය ගත සමාවෙන්න මොකද මේ අවසාන වශයෙන් අපිට ඊට පස්සේ මෙහාට ආරාධනා එන්නේ මේ කතා පවත්වන්න. ඒ ටිකට් එකක් දීලා බලන්න තමයි. මාව වේට්ටුවෙන් ගන්න නැහැ මේ වාහනේ දාන්න දෙන්නේ නැහැ මේ ටිකට් ගන්න එක අතුර දෙන්නේ නැහැ මේ අවසාන වතාවට මේ ආවේ. ඉතින් අද දුලා දීලා පිළිගත්තා. බොහොම අත්ෝසයි. ඔබලා හරි වැඩක් කළා. රටට හොඳ සේවයක් කරන්න. ඒ වගේම මම හිතනවා කෞතුකාගාරයේ මාතෘකාවට පිළිලා ඉතිරිලා යන්න යම් කිසි අනුපාඩුකම් නැගෙන්න මේක හේතුවක් වෙයි කියලා මම හිතනවා. ඒ නිසායි ප්‍රාර්ථනා කරන්නේ අපේ නදුකොම්බේ රාජා විජය රාජා ඉති රාජයාට සිතනපතන බුද්ධියකින් අමා මහ නිවන් සුවත් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. මට සවන් දුන්න ඔබ සැමට ස්තුතිවන්ත වෙමි. මගේ වචන සාර්ථකයෙන් අවසන් කරනවා. මේ සියලු දෙනාටම තෙරුවන්